ටයිබෝන් අද පොඩි වීඩියක් කරන්න හිතුනා මේ බස් එකේ මලේසියාවල ගෙන්ටිං හයිලන්ඩ් යන්න කොහොමද කියලා. ඔයගොල්ලෝ ටුවර් එකක් කෙනෙක් නම් ගොඩක් වෙලාවට ඔයාලා ගයිඩර් එකේ ඉන්ක්ලූඩ් වෙන දෙයක් තමයි ගෙන්ටිං හයිලන්ඩ් කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඒජන්සි එකේ යනවා නම් ඒජන්සි එකෙන් ඒගොල්ලෝ වෑන් එකක අරගෙන යනවා. එහෙම නැත්නම් ඔයාලා තනියෙන් ට්‍රැවල් කරන කෙනෙක් නම් ඔයාලට එක්ක ග්‍රැබ් එකක යන්න වෙනවා. නැත්නම් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල තමයි යන්න වෙන්නේ. ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල යද්දි සාමාන්‍යයෙන් ගෙන්ටිං වලට යන්නේ රිකිට් 10ක් වගේ නෝමල් බස් එකක. ලක්ෂරි බස් එකක් බුක් කරගන්න පුළුවන්. ඉතින් මේ කැටගරි දෙකක් තියෙනවා. ඉකොනොමි කැටගරි එක සහ එක්සිකියුටිව් කැටගරි එක කියලා. ඉතින් ඉකොනොමි කැටගරි එකේ රින්ගිට් 10ක් වගේ වෙන්නේ බස් එක. එක්සිකියුටිව් කැටගරි එක රින්ගිට් 21ක් වගේ වෙනවා. ඉතින් ඒකට ගොඩක් වෙලාවට රෙඩ් බස් ඇප් එක through බස් එකක් බුක් කරොත් මේ එක්සිකියුටිව් කැටගරි එකට කේබල් කාර් ටිකට් එකත් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් ඒක ගොඩක් වටිනවා. ඉතින් අපි අද කේබල් කාර් එකේ උඩට යන්නේ නැහැ. පොඩි වැඩ වගේකට අපිට යන්න වෙනවා මේ ප්‍රීමියම් අවුට්ලට් වලට. ඉතින් කේබල් කාර් එක උඩට යන්න කලින් ඔයගොල්ලෝ බස් එක ගියත් ග්‍රැබ් එක ගියත් ඔයගොල්ලෝ යන්නේ මේ ප්‍රීමියම් අවුට්ලට් කියන මෝල් එකට. ඉතින් එතන ඉඳලා තමයි කේබල් කාර් එක කරා උඩට යන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක අපි මේ කේබල් කාර් එක කරන් උඩට යන ඒ ටික කරන්නේ නැහැ. ඉතින් අපි යන්නේ පොඩි වැඩ කරන නිසා. ඉතින් පොඩක් පෙන්වන්න හිතුණා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක එහෙම නැත්නම් බස් එකක කේල් වල ඉඳලා කොහොමද ජෙන්ටිං වලට යන්නේ කියලා. ඉතින් අපි දැන් යන්න හදන්නේ බස් ටර්මිනල් එකට. ඉතින් මේකට කියන්නේ TBS කියලා. ඉතින් TBS කියලා කියන්නේ මැලේසියාවේ කේල් වල තියෙන ප්‍රධාන එක්ස්ප්‍රස් බස් ටර්මිනල් එකක්. ඉතින් මෙතන ඉඳලා ඔයගොල්ලන්ට සිංගප්පූර්, තායිලන්ඩ්, ඊට අමතරව මැලේසියාවේ තියෙන ඕනෙම ලොකේෂන් එකකට බස් එකක් ගන්න පුළුවන් මේ TBS වල ඉඳලා. ඉතින් කලින් බුක් කරලා යන්නේ ගොඩක් වාසි, ඒ වගේම ඩිස්කවුන්ට් තියෙනවා. ඉතින් රෙඩ් බස් ඇප් එක through ඔයගොල්ලෝ බස් එක බුක් කරොත්. ඉතින් අපි බුක් කරලා තියෙන්නේ. අපි දැන් යන්නේ ජෙන්ටිං වලට. අපි ගිහිල්ලා බලමු. මුලින්ම TBS වලට ගිහිල්ලා බලමු මොකද්ද මේ බස් ටර්මිනල් එක මොනවා වගේද කියලා. ඒක එක්ස්පීරියන්ස් එක මොනවා වගේද කියලා අපි ගිහින් බලමු. මෙතනදී මේ TBS වලට යන ක්‍රම කීපයක්ම තියෙනවා. ඉතින් එකක් තමයි ග්‍රැබ් එක යන එක ලේසිම සහ ඉක්මනම විදිය. සහ ඊට අමතරව එයාපෝට් එකේ ඉඳලා එනවා නම් හරි එයාපෝට් එකට යනවා නම් හරි ඔයාලට පුළුවන් මේ එයාපෝට් ට්‍රේන් එකකින් එතෙන්ට TBS වලට එන්න. එහෙම නැත්නම් LRT ලයින් එකක් යනවා. ඒ LRT එකේටත් පුළුවන්. ඉතින් අපි අද ග්‍රැබ් එක යන්නේ. ඉතින් ගිහින් බලමු TBS එක මොනවා වගේද කියලා. රයිට්, ඉතින් අපි TBS වලට දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතෙන්ට එන්නේ ගොඩක් වෙලාවට ග්‍රැබ් ටැක්සි තමයි. ඉතින් මේක TBS එකේ මේන් ලොබි එක නෙමෙයි. ඔයගොල්ලෝ ග්‍රැබ් එකේ ඩ්‍රොප් ඔෆ් එක මේන් ලොබි එකට දැම්මා නම් ඔයගොල්ලෝ මෙතෙන්ට එන්නේ නැහැ. මම මේන් ලොබි එක ඉස්සරහට වීඩියෝ එකදී පෙන්නන්නම්. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට TBS එකට ඇවිල්ලා ඔයාලා වෙන කොහේ හරි කේල් වල කොහේ හරි යන්න ග්‍රැබ් එකක් දා ගන්නවා නම් මෙතෙන් තමයි එන්න ඕන ග්‍රැබ් එකක් පික් කරන්න. ඉතින් මෙතන තමයි පිකප් පොයින්ට් එක සහ ඩ්‍රොප් ඔෆ් පොයින්ට් එක වෙන්නේ. ඉතින් මෙතන ඉඳලා TBS මේන් ලොබි එකට අපි යන්න ඕනේ බස් එක ගන්න. ඉතින් පිකප් පොයින්ට් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට සයින් බෝඩ් දාලා තියෙනවා. ඉතින් මෙතන තියෙන විදිහට ටිකට් කවුන්ටර් එකට සහ මේන් ලොබි එකට අපි යන්න ඕනේ ලෙවල් 3 එකට. මේ ඊතලේ දාලා තියෙන පැත්තට අපි යන්න ඕනේ. TBS කියලා කියන්නේ KL වල තියෙන මේන්ම එක්ස්ප්‍රස් බස් ටර්මිනල් එකක්. ඉතින් මෙතන ඉඳලා සිංගප්පූර් යන්න, තායිලන්ඩ් යන්න, ඊට අමතරව මැලේසියාවේ තියෙන ඕනෙම ලොකේෂන් එකකට බස් බුක් කරන්න පුළුවන්. ඇවිල්ලා ටිකට් ගන්න පුළුවන්. ඔන්ලයින් බුක් කරලා මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල ට්‍රැවල් කරන කෙනෙක්ට TBS කියලා කියන්නේ මැලේසියාවේ තියෙන ගොඩක් affordable place එකක්. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා ඔයාලට මම අර කියපු විදිහට ඕනේ තැනකට බස් එකක් බුක් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට එස්කලේටර් එකෙන් උඩට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලිෆ්ට් එකෙන් යන්න පුළුවන්. මේන් ලොබි එකට අපි යන්න ඕනේ මෙතන ඉඳලා. ගොඩක් වෙලාවට මෙතන මේ එන ගොඩක් වෙලාවට එස්කලේටර් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට අපිට ලිෆ්ට් එකේ තමයි යන්න වෙන්නේ. සමහර වෙලාවට ලිෆ්ට් එකේ ගොඩක් ලොකු queue එකක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ ලිෆ්ට් එක ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන්. level 1 තමයි අපි හිටියේ දැන්. level 2 එක LRT, KTM සහ එයාපෝට් ට්‍රාන්සිට් එකට යන ට්‍රේන් එක එනවා. ඉතින් එතෙන්ට යන්න ඕන නම් L2 එකෙන් බහින්න ඕනේ. ඉතින් අපි යන්න ඕනේ L3 එකට බස් එක ගන්න මේන් ලොබි එකට. ලිෆ්ට් එකෙන් එළියට ආපු ගමන් අපි දැන් L3 එකේ ඉන්නේ. L3 එකෙන් එළියට ආපු ගමන් දකුණු අත පැත්තේ පල්ලෙහා අපිට බලන්න තියෙනවා
LRT සහ එයාපෝට් ට්‍රාන්සිට් එකට යන ට්‍රේන් එක සහ KTM තියෙන ස්ටේෂන් එක. ඉතින් මේ අතින් ඔයාලට වෙන්නේ LRT එකක් එනවා ස්ටේෂන් එකට. LRT එකට අමතරව මැද තියෙන ස්ටේෂන් එක වෙන්නේ KTM. KTM කියලා කියන්නේ මැලේසියාවේ long distance ට්‍රේන් වර්ගයක්. ඉන්නේ KTM වලින් තායිලන්ත සහ එතකොට සිංගප්පූර් මේ බෝඩර්ස් වලට ඇක්සස් කරන්න පුළුවන් KTM. ඊට අමතරව මම අර කියපු එයාපෝට් ට්‍රාන්සිට් එකට යන ට්‍රේන් එකක් පල්ලෙහායි. right අපි දැන් TBS main lobby එකට යමු. මෙතන මේ bridge එක cross කරලා යම් main building එකේ තමයි bus terminal එක තියෙන්නේ. ඔයාලට රෑතින් පේන්නේ bus terminal එක. weekend එකේම ගොඩක් වෙලාවට මේ TBS එක සෑහෙන busy. සෑහෙන සෙනග ඉන්නවා, සෑහෙන crowded. අද චර crowded දවසක් නෙමෙයි. සාමාන්‍ය අපිත් ගොඩක් දැන් අපි යන වෙලාවකට වගේ ඒ බස් එක දවල් එකට තියෙන්නේ. මේ හින්දා මේ ගොඩක් සෙනග අඩුයි මේ වෙලාවට නම්. සාමාන්‍ය weekend එක long weekend වලදී බස් ටර්මිනල් එක සෑහෙන busy. ඉතින් ඔයාලට ඉස්සරහා බලා ගන්න පුළුවන් කොළ පාටින් මේ ඒ තියෙන gate. සාමාන්‍යයෙන් මේ බස් ස්ටේෂන් එකත් ඇවිල්ලා මේ එයාපෝට් එක වගේ. ඉතින් මේ ගේට් තියෙනවා එක එක අපි යන්න ඕනේ මොන ගේට් එකකටද කියලා. ඉතින් මේ ගේට් එකට අදාළව වෙන බස් එක වෙනස්. අපිට ඇප් එකේදී මේ විදිහට මොන ගේට් එකේද අපේ ටිකට් එක තියෙන අපේ ගෙන්ටින් යන්න ඕනේ. මොකද්ද ගේට් එක කියලා බලා ගන්න පුළුවන් ඇප් එක through red bus app එක through. ඔයාලට ස්ක්‍රෝල් කරාම ඔයාලට පේනවා මෙතන මේ boarding pass කියලා තියෙනවා. ඉතින් එතනදී gate 18 තමයි අපේ ගේට් එක. තාටයක් අපිට වෙලාව තියෙන හින්දා පොඩ්ඩක් ටර්මිනල් එක ඇතුළේ පොඩ්ඩක් පෙන්නන්න. මේ එයාපෝට් එකේ වගේ මෙතන ස්ක්‍රීන් තියෙනවා. ඉතින් මේ ස්ක්‍රීන් වලින් අපි යන්න ඕන බස් එකද අපේ ටිකට් එක බලා ගන්න පුළුවන්. අපේ ටිකට් එකේදී මොකද්ද බස් එක කීයට තියෙන්නේ කියලා. මේ ස්ක්‍රීන් වලින් ඒ බස් එකේ මොන ගේට් එකකටද කියලා මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් අමතරව මෙතන එක එක shops තියෙනවා. ස්නැක්ස් ගන්න ඕනේ අයට, කැම්ප් ගන්න ඕනේ අයට. සාමාන්‍යයෙන් මේ බස් ටර්මිනල් එකත් ඇවිල්ලා මම අර කිව්වේ එයාපෝට් එක වගේ ඩිපාර්චර් ටර්මිනල් එකක් වෙනම තියෙනවා, අරයිවල් ටර්මිනල් එකක් වෙනම තියෙනවා. ඉතින් TBS වලට කවුරු හරි එනවා නම් KL වලට ගොඩක් දුර ඉඳලා කවුරු හරි කෙනෙක් එනවා නම් සිංගප්පූරුවේ ඉඳලා හරි තායිලන්ත ඉඳලා හරි නැත්නම් මැලේසියාවේ වෙන කොහේ හරි එකක ඉඳලා බස් එකක TBS එකට කවුරු හරි එනවා නම් ඉතින් මෙතනින් තමයි එළියට එන්න ඕනේ. ඉතින් මෙතනින් වාඩි වෙලා කට්ටියට ඉන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ අරයිවල් ගේට් එක. ඉතින් බලමු අරයිවල් ගේට් එකේ මේ පල්ලෙහා පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද කියලා. මෙන්න මෙතන තමයි ඉතින් බස් එන්නේ. මෙතනින් ඇවිල්ලා එස්කලේටර් එකෙන් උඩට ආවට පස්සේ TBS එක ඇතුළට එන්න පුළුවන්. ඉතින් යාළුවෙක් හරි ඔයාලගේ දන්න කෙනෙක් කවුරු හරි TBS එකට එනවා කියලා කිව්වොත් බස් එකේ ඉතින් මෙතනදී වාඩි වෙලා හිටියොත් ඔයාලට රයිවල් ගේට් එකෙන් යාව පික් කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව වොෂ්රූම් මෙහෙම යනකොට සාමාන්‍යයෙන් තනියම හරි ඒ තනියම එන වෙලාවක ඔයාගේ බෑගේජ් එක දාන්න තැනක් තිබුණ නැත්නම් මේ විදිහට අපිට ලොක එකක් සල්ලි ගෙවලා අරගෙන ඔයාගේ බෑගේජ් එක මේකට දාන්න පුළුවන්. ඉතින් මේ වගේ හොඳ ෆැසිලිටිස් තියෙනවා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලදී. මේ වගේ ස්ටේෂන් වලදී මැලේසියාව කියලා කියන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හොඳටම දියුණු රටක්. ඉතින් ලංකාවත් ඉස්සරහට මේ වගේ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් තව ෆෝන් ෂොප් තියෙනවා. මේ විදිහට තව 1 2 3 4 කියලා මේගොල්ලන්ට ගේට් තමයි බලාගන්න තියෙන්නේ ග්‍රීන් කලර් එකකින්. මම අර මේ පිකප් පොයින්ට් එකට නැතුව මේන් ටර්මිනල් මේන් ලොබි එකට આવොත් මෙතනින් තමයි ඇතුළට එන්නේ. ඉතින් මේ ඉස්සරහම ටිකට් කවුන්ටර්ස් තියෙනවා, ඉන්ෆර්මේෂන් කවුන්ටර්ස් තියෙනවා. ඇප් එක through බස් එකක් බුක් කරපු නැති කෙනෙක්ට, කියොස් මැෂින් එකෙන් බස් එක බුක් කරගන්න දන්නේ නැති කෙනෙක්ට ටිකට් කවුන්ටර්ස් වලට ගිහිල්ලා කතා කරලා ටිකට් එක බුක් කරගන්නත් පුළුවන්. ඉතින් මෙතනින් තමයි ඇතුළට එන්න තියෙන්නේ මේන් ලොබි එකෙන් කවුරු හරි ආවොත්. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ කියොස් මැෂින් තනියෙන් ගිහිල්ලා බස් ටිකට් එකක්
අපිට යන්න ඕන ලොකේෂන් එකට කාඩ් පේමන්ට් එකක් කරලා නැත්නම් QR පේමන්ට් එකක් කරලා බස් ටිකට් බුක් කරගන්න පුළුවන් මේ වගේ. ගොඩක් වෙලාවට TBS එකෙන් ඔයාලා කොහේ හරි යනවා දුර මැලේසියාවේ දුර කොහේ හරි යනවා නම් ට්‍රිප් එකක් ඇවිල්ලා සිංගප්පූර් තායිලන්ඩ් වගේ යනවා නම් ඔන්ලයින් අනිවාර්යෙන් බුක් කරන්න. නැත්නම් ටර්මිනල් එකට ආවට පස්සේ ගොඩක් සෙනග හිටියොත් බස් ෆුල් වෙනවා. ඉතින් ඊළඟට තියෙන බස් එක එනකන් ඉන්න වෙනවා. ඉතින් අනිවාර්යෙන් රෙඩ් බස් එක through හරි තව ඇප් ඇති. ඉතින් ඒ ඇප් එකක් through අනිවාර්යෙන් බස් එකක් බුක් කරගෙන එන්න. ඔයාලා මැලේසියාවට ටුවර් එකක් ඇවිල්ලා බස් එකේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල ට්‍රැවල් කරන්න බලාපොරොත්තු වෙනවා නම් නැත්තම් ගොඩක් වෙලාවට රස්තිය අද වෙන්න සිද්ධ වෙනවා මේ වගේ ටර්මිනල් එකකට උනත් ඇවිල්ලා. ඉතින් මේ ඇතුලේ ATM තියෙනවා සල්ලි විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. කන්වීනියන්ස් ස්ටෝර්ස් කීපයකුත් තියෙනවා මම අර ඉස්සෙල්ලා පෙන්නුවා වගේ. තව ටිකට් කවුන්ටර් එකක් මෙතන යන්න ලොකේෂන් වලට ටිකට් කවුන්ටර්ස් වෙනස් ඇති. ඉතින් මෙතනදී ඇවිල්ලා ටිකට් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපි යන්න ඕනේ ගේට් එක. අපි යන්න ඕනේ 18 ගේට් එකෙන් ඇතුළට යන්න ඕනේ මෙතනදී. ඒ ඇප් එකෙන් ටිකට් එකක් බුක් කරපුවාම බෝඩින් පාස් එක ඕපන් කරාට පස්සේ මේ විදිහට QR එකක් තමයි බලාගන්න තියෙන්නේ. ඉතින් මේ QR එක ස්කෑන් කරන්න ඕනේ ගේට් එකෙන් ඇතුළට යන්න නම්. QR එක ස්කෑන් කරලා දැන් අපේ ගෙන්ටින් යන්නට ගේට් එක තියෙන 18 ඉතින් 18 ගේට් එකට මේ විදිහට ස්කැලේටර් එකෙන් පල්ලෙහාට යන්න පුළුවන්. ඔයාලා දැකලා තියෙනවද ස්කැලේටර් එකක් ගැලෙවුවට පස්සේ මොන වගේද කියලා? දැන් මේක රිපෙයාර් එකක් යන හින්දා මේක ගලවලා තියෙන්නේ. අපේ බස් එක ඇවිල්ලා තියෙන්නේ ගෙන්ටින් යන. මම අර වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ බස් කැටගරි දෙකක් තියෙනවා දුර ට්‍රැවල් කරද්දී. ඉකොනොමි ක්ලාස් එක සහ එක්සිකියුටිව් ක්ලාස් එක. ඉතින් අපි දැන් යන්නේ ඉකොනොමි ක්ලාස් එකේ. ඒවල් බලා ගන්න පුළුවන් ඉකොනොමි ක්ලාස් එක මොන වගේද කියලා. ඉතින් අපි එනකොට එන්නේ එක්සිකියුටිව් කැටගරි බස් එකක. ඉතින් මම ඒකේ වීඩියෝ එක ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් ඉකොනොමි කැටගරි එකේ මේ විදිහට තමයි සීට් ඇරේන්ජ්මන්ට් එකෙම තියෙන්නේ. හරිම ලේසියෙන් ඔයාලා ටුවර් එකක් ඇවිල්ලා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යනවා නම් මේ විදිහට බස් එකක් බුක් කරලා TBS එකට ඇවිල්ලා හරි නෙමෙයි නැත්නම් KL සෙන්ට්‍රල් ඉඳලා හරි ගෙන්ටින් හයිලන්ඩ් යන්න පුළුවන්. ඉතින් අපි යන වෙලාවට අද KL සෙන්ට්‍රල් ඉඳලා බස් එකක් තිබුණේ නැති හින්දා තමයි අපි TBS වලට ආවේ. හැබැයි අපි එනකොට එන්නේ KL සෙන්ට්‍රල් වලට TBS වලට නෙමෙයි. ඉතින් වීඩියෝ එක අන්තිමට ඔයාලට බලා ගන්න පුළුවන් KL සෙන්ට්‍රල් වල බස් ටර්මිනල් එකේ බස් යන තැන මොන වගේද කියලා. ඉතින් ගොඩක් වෙලාවට Grab එකක ගෙන්ටින් යනවනම් සාමාන්‍යයෙන් පීක් ටයිම් එක නා රින්ගිට් 100කට කිට්ටු වෙන්න යනවා. සාමාන්‍ය ට්‍රැෆික් අඩු වෙලාවක නම් පීක් ටයිම් එකනේ මේ වගේ නම් රින්ගිට් 60ක් 70ක් විතර යනවා KL වල ඉඳලා ගෙන්ටින් වලට යන්න. ඉතින් affordable විදිහ තමයි බස් එක යන එක. ඉතින් මම අර කිව්වා වගේ ඉකොනොමි ක්ලාස් එකේ වෙන්නේ සාමාන්‍ය ටිකට් එකක් රින්ගිට් 10ක් වගේ. ඉකොනොමි ක්ලාස් එකේ එක්සිකියුටිව් ක්ලාස් එක වලට වෙන්නේ වීඩියෝ එක අන්තිමට බලා ගන්න පුළුවන්. අපි ගෙන්ටින් වල ඉඳලා එන්නේ එක්සිකියුටිව් ක්ලාස් එකේ. ඉතින් එතකොට ඒකේ ටිකට් එක වෙන්නේ රින්ගිට් 21ක් වගේ. ඉතින් සම්පූර්ණ ටිකට් එකට අපිට යන්නේ සාමාන්‍ය රින්ගිට් 30ක් 31ක් 35ක් ටැක්ස් එකත් එක්ක ඔය වගේ ගාණක් වෙනවා. කොහොමත් රින්ගිට් 35ට අඩුයි එක්කෙනෙක්ට. ඉතින් සාමාන්‍ය 4 දෙනෙක් වගේ ලොගින් වලින් මේ KL වල ඉඳලා ගෙන්ටින් යනවා නම් හරි ගෙන්ටින් වල ඉඳලා KL එනවා නම් හරි Grab එකක් බුක් කරන එක ලාභයි. මොකද කොස්ට් එක බෙදලා යන හින්දා ඒවලා දෙන්නෙක් හරි තනියෙන් ට්‍රැවල් කරනවා නම් KL වල ඉඳලා හරි ලේසියෙන් පැයක් විතර යන්නේ TBS වල ඉඳලා සහ KL සෙන්ට්‍රල් වල ඉඳලා පැයක් විනාඩි 40ක් වගේ වෙලාවක් තමයි ජෙන්ටින් වලට යන්නේ. ඉතින් අපි ඉස්සරහට බලමු ඒ පාත් එක මොන වගේද සාමාන්‍යයෙන්. KL වල ගත්තොත් සිටි වයිබ් එකක් නේ තියෙන්නේ. ඉතින් මේ සිටි වයිබ් එක පැයක් විනාඩි 40ක් වගේ ඇතුළත නිකන් අර කඳුකර වයිබ් එකකට යනවා, සීතල වයිබ් එකකට යනවා. ඒ වලට ඉස්සරහට වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්.
ග්‍රැබ් එක යනවා වගේ ගොඩක් පැක් වෙලා යන ගතියක් දැනෙන්නේ නැහැ බස් එකේ යද්දි. ඒකට ලෙග් ස්පේස් හොඳට තියෙනවා මේ ඉකොනොමි ක්ලාස් එකේ වුණත් එක්සිකියුටිව් ක්ලාස් එකේ වුණත්. ඉතින් සාමාන්‍යයෙන් පැයක් වගේ විනාඩි 40ක් වගේ යද්දි ගෙන්ටින් වලට KL වල ඉඳලා යන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති එයාපෝට් එකේ ඉඳලා කොලාලම්පුර එයාපෝට් එකේ ඉඳලා KL සිටි එකටත් සාමාන්‍යයෙන් කිලෝමීටර් 60ක් වගේ තියෙනවා. ඉතින් ඒ වගේම දුරක් තමයි KL සිටි එකේ ඉඳලා සිටි සෙන්ටර් එකේ ඉඳලා මේ ගෙන්ටින් හයිලන්ඩ් වලට තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ටුවරිස්ට්ලා ගෙන්ටින් හයිලන්ඩ් යන්නේ කේබල් කාර් එකේ උඩට ගිහිල්ලා. ඉතින් ගෙන්ටින් හයිලන්ඩ් තීම් පාක් එකක් තියෙනවා රිසෝට් වර්ල්ඩ් කියලා. ඉතින් මේ තීම් පාක් එකට තමයි ගොඩක් ටුවරිස්ට්ලා යන්නේ සහ තීම් පාක් එක ඇතුලේ තියෙන ලොකු මෝල් එකක් ඇතුලේ තියෙන ලොකු කැසිනෝ එකක් තියෙනවා. ඉතින් මේක ගොඩක් ප්‍රසිද්ධ කැසිනෝ එකක් මැලේසියාවල තියෙන. ඉතින් ගොඩක් VIPs ලා එන ලොකු කැසිනෝ එකක් සහ රිසෝට් වර්ල්ඩ් හොටෙල් එක තියෙනවා. ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් වල තියෙන රූම් ගාන වැඩිම ලෝකේ රූම් ගාන වැඩිම හොටෙල් එක තමයි මේ රිසෝට් වර්ල්ඩ් හොටෙල් එක ගෙන්ටින් වල තියෙන. ඉතින් මේ ටූරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් විදිහට තමයි ගෙන්ටින් ගොඩක්ම ප්‍රසිද්ධ. ඉතින් ඊළඟට අපි දැන් අද යන්නේ ප්‍රීමියම් අවුට්ලට් වල. මම ගියා මෙතනට පොඩි විස්තරයක් කරන්නම් මේ ප්‍රීමියම් අවුට්ලට් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයගොල්ලෝ ටූර් එකක් ආවොත් ගෙන්ටින් ඇවිල්ලා යන්න. හරි ලස්සන ලොකේෂන් එකක්. අර සිටි වයිබ් එකෙන් මිදිලා පොඩ සීතල කඳුකර වයිබ් එකකට යන්න. ඉතින් සාමාන්‍යයෙන් එක දවසක්ම බුක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ තීම් පාක් වගේ යනවා නම් එහෙම නැත්නම් ඔයගොල්ලෝ අර ඒජන්සි එකක් through වෙනවා නම් ගොඩක් වෙලාවට බටු කේව් සහ ගෙන්ටින් ඒ දෙක එකට තමයි එක දවසක තමයි දාන්නේ. ඉතින් එහෙම යන වෙලාවක ඔයාලට තීම් පාක් එකකට යන වෙලාව මදි. ඉතින් තීම් පාක් එකට යනවා නම් අනිවාර්යයෙන්ම ගෙන්ටින් වලට වෙනම දවසක් ඔයාලා ගයිඩ්නර් එකේ වෙන් කරගන්න ඕනේ. ඉතින් මම තීම් පාක් එකට මේ කේබල් කාර් එකකින් උඩට යන වීඩියෝ එකක් වෙන දවසක් කරන්නම්. ඉතින් අද හදිසි වැඩකට යන නිසා අපි බස් එකේ මට පෙන්වන්න ඕනේ කොහොමද TBS වල ඉඳලා TBS එක ඇතුලේ මොනවා වගේද TBS වල ඉඳලා ගෙන්ටින් වලට බස් එකක එන්නේ කියලා. මොකද ගොඩක් ට්‍රැවල් කරන කට්ටියට වෙලාව ප්‍රශ්නේ තියෙනවා. ඒගොල්ලෝ Grab එකක් දාගන්න සමහරවිට දන්නේ නැහැ. ඉතින් Grab එකේ ගාණ වැඩි. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් එක්ක සමහරවිට මම අර කිව්ව රින්ගිට් 100 විතරක් නෙමෙයි සමහර දවස්වලට රෑ වුණොත් එහෙම Grab එක එන්න සාමාන්‍ය රින්ගිට් 200 250 ඒ වගේ රේන්ජ් වලත් මේ Grab app එකේ පෙන්නලා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාලා බස් එක බුක් කරලා තිබ්බොත් රිටර්න් ටිකට් එකත් එක්කම ඉතින් බය වෙන්න දෙයක් නැහැ. බස් එක කොහොමත් වෙලාවට එනවා. උපරිම වුණොත් විනාඩි 5ක් වගේ තමයි පරක්කු වෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයාලට ගෙන්ටින් වලට TBS වල ඉඳලා යන්න පුළුවන්. What you're doing is making me feel like I'm falling. And when you're moving, I can hear my calling. There's no one else here that I see but you. It's what you're doing that's making me feel like I'm falling. Yeah, I'm falling in love. Falling in love. You set my wheels in motion. I'm going crazy for you. Eyes blue like the ocean. I can see you want this too. Cause you've been looking at me all night, trying to figure me out. I just wanna let you know. And I ain't playing no games, baby, you won't change. I only want you. I wanna kiss you before the sun goes down. It's what you're doing, it's making me feel like I'm falling. And when you're moving, I can hear my calling. There's no one else here that I see but you. It's what you're doing that's making me feel like I'm falling. Yeah, I'm falling in love. Yeah, I'm falling in love. I wanna kiss you before the sun goes down. I wanna kiss. රයිට් ඉතින් හරියටම විනාඩි 45කින් වගේ අපි ගෙන්ටින් හයිලන්ඩ් ප්‍රීමියම් අවුට්ලට්ස් වලට ආවා. ඉතින් මෙතන තියෙන්නේ බ්‍රෑන්ඩඩ් අවුට්ලට්
තියෙනවා සාමාන්‍ය 150කට වැඩිය. අපි ඇතුළට ගිහලා බලමු. මාර වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ මෙතන තමයි මේ අවානා ස්කයි ටර්මිනල් එක. එහෙම නැත්නම් ජෙන්ටින් හයිලන්ඩ් පාක් එකට යන්න, තීම් පාක් එකට යන්න, කැසිනෝ එකට යන්න තියෙන කේබල් කාර් එක ගන්න තියෙන මෙතනින්. ඉතින් ඔයගොල්ලෝ ග්‍රැබ් එකක් ආවත් බස් එකක් ආවත් මෙතනින් කේබල් කාර් එක අරගෙන තමයි උඩට යන්න ඕන. Yeah, I'm falling in love. Yeah, I'm falling in love. Yeah, I'm falling in love. කේල් වල ඉඳලා බස් එකක ජෙන්ටින් හයිලන්ඩ් ආවොත් මේ අවානා බස් ටර්මිනල් එක තමයි මේක. ඉතින් මෙතනට ඇවිල්ලා තමයි උඩ කේබල් කාස් වලට යන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අවානා බස් ටර්මිනල් එකේ ඉඳලා කේල් සෙන්ට්‍රල් වලට යන්නත් මෙතෙන් තමයි එන්න ඕනේ බස් එක ගන්න. ඉතින් මේ වලට පේනවා මේ දකුණු පැත්තේ තියෙන්නේ මේ ටිකට් කවුන්ටර්ස්. ඉතින් මේ උඩට යන්න ඕනේ ස්කයිවේ එකට. ඒ කියන්නේ කේබල් කාර් ගන්න උඩට යන්න ඕනේ. කොහොමත් ප්‍රීමියම් අවුට්ලට් වලත් අපි උඩට තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි TBS වල වගේ මෙතනත් කියොස් මැෂින් තියෙනවා තනියෙන් බස් ටිකට් බුක් කරගන්න. කේල් සෙන්ටර් වලට යන්න පුළුවන් මෙතන ඉඳලා බස් ටිකට් බුක් කරගෙන. එහෙම නැත්නම් අර ඔයාලා ඉස්සෙල්ලා දැක්කා වගේ කවුන්ටර් එකට ගිහිල්ලා එතනින් ටිකට් ගන්නත් පුළුවන්. ඉතින් මෙතන උඩට ගියාම ප්‍රීමියම් අවුට්ලට් ස්ටෝර්ස් ටික රෙස්ටොරන්ට් තියෙනවා. සහ ඊට අමතරව කේබල් කාර් එක ගන්න එන්ට්‍රන්ස් එක තියෙනවා. මෙතනින් වම් අත පැත්තට හැරිලා උඩට ගියාම කේබල් කාර් වලට යන්න තියෙනවා. ඉතින් අද අපි කේබල් කාර් පැත්තට යන්නේ නැති නිසා මම උඩට යන්නේ නැහැ. ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම් කේබල් කාර් වලින් උඩට යන වීඩියෝ එකක්. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට උඩට යන්න කලින් කෑම කාලා shopping කරලා යන්න පුළුවන්. ඉතින් ගොඩක් රෙස්ටොරන්ට් තියෙනවා මෙතන. ටෙක්සාස් චිකන් එකක් තියෙනවා. ඒ වගේම මේ මෙතන ඉන්දියා රෙස්ටොරන්ට් එකක් තියෙනවා. මම ඉස්සරහම පෙන්නන්න මේ තියෙන්නේ. මේකේ කෑම ගොඩක් වෙලාවට ගණන් අඩුයි. ඒක තියෙනවා මේ රොටි චනයි කියලා අයිටම් එකක්. ඒ සීතල වෙලාවට එහෙම. ඒක නම් මරු ගානත් අඩුයි. ඔයාලට try කරන්න පුළුවන්. තව රෙස්ටොරන්ට් ගොඩක් තියෙනවා මෙතනදී. රයිට්. ඉතින් මේ ගෙන්ටින් එහෙම නැත්නම් ජෙන්ටින් කියනවා ඉතින් මේ ප්‍රීමියම් අවුට්ලට් කියලා කියන්නේ මෙහි තියෙන ගොඩක් වෙලාවට ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් සෑහෙන්න තියෙන ස්ටෝර්ස් ගොඩක් තියෙන shopping mall එකක්. ඉතින් මේක තමයි මැලේසියාව වල ඕපන් එයා concept එකට හදලා තියෙන පළවෙනි shopping mall එක. මේකේ ප්‍රීමියම් ස්ටෝර්ස් තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රීමියම් බ්‍රෑන්ඩඩ් ස්ටෝර්ස් 150කට වඩා වැඩියෙන් තියෙනවලු. ඉතින් මේ ඇතුලේ මට ගිහලා රෙකෝඩ් කරන්න බෑ. ඉතින් ගොඩක් කට්ටිය මෙතෙන්ට එන්නේ බ්‍රෑන්ඩඩ් ප්‍රීමියම් අයිටම් ගොඩක් අඩු ගණන් වලට ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් වලට ගන්න පුළුවන් හින්දා සාමාන්‍යයෙන් එළියේ shopping mall එකකින් හරි නැත්නම් බ්‍රෑන්ඩඩ් වෙන ස්ටෝර් එකකින් ගන්නට වඩා ගොඩක් ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් වලට මෙතනින් ඔයාලට shoes, fashion item, jewelries, එතකොට classic watch ඒ වගේ ගොඩක් බ්‍රෑන්ඩඩ් item මෙතනින් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙන්ටින් තීම් පාක් එකට හරි කේබල් කාර් වලින් උඩට යන්න එන කෙනෙක්ට හරි ගොඩක් වෙලා මෙතන ඉන්න තියෙන වෙලාව අඩුයි. ඉතින් මේක shopping කරනවා නම් වෙනම වෙලාවක් යනවා. ඉතින් ඒකේ ඔයාලා ටුවර් එකක් එනකොට ටයිම් එක මැනේජ් කරගන්න. සාමාන්‍යයෙන් ක්‍රිස්මස් සීසන් එකට year end එකට වගේ ගොඩක් buy one get one free 50% discount 80% discount වගේ සෑහෙන ලොකු discount තියෙනවා මේ ප්‍රීමියම් අවුට්ලට් වල.
ඔයාලට මේ පේන්නේ මේ කේබල් කාවලින් උඩට යන කොට තියෙන පන්සල. මෙතන මේ ශ්‍රීන්සී කියලා පන්සලක් තියෙනවා. ඒ පන්සල තමයි මේ පේන්නේ. මේ කේබල් කාර් නම් පැහැදිලිව පේන්නේ නැතුව ඇති. ඉතින් මෙතනින් උඩට ගිහිල්ලා එතනින් තවත් උඩට යන්න ඕනේ මේ තීම් පාක් එකට යන්න. දැන් මෙහෙම ලස්සන view එකක් පෙනුනට උදේට එහෙම ඇත්තටම මේ පේන්නේ නැහැ. පොඩි දුරක්වත් පේන්නේ නැති තරම් මීතුම හවසට එහෙම දවල් 1-2 වගේ නිසා මේ වගේ වෙලාවක් තියෙන්නේ. මේ වගේ පැහැදිලි view එකක් තියෙන්නේ. ඔයාලටින් පේන්නේ මේ කේබල් කාර් යන view එක. මට මතක විදිහට සාමාන්‍ය රින්ගිට් 20ක් වගේ තමයි කේබල් කාර් ටිකට් එක වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ජෙන්ටින් ආව වෙලාව කේබල් කාර් වලින් උඩට ගිහිල්ලා තීම් පාක් එකේ ඇවිදලා මේ ප්‍රීමියම් අවුට්ලට් වලත් පොඩි රවුමක් දාන්න, shopping පාරක් දාන්න. රයිට් අපි අපහු කේල් වලට යන්න ඕනේ. අපි TBS වල ඉඳලා මෙතන අවාන බස් ටර්මිනල් එකට ආපු තැනටම අපි යන්න ඕනේ කේල් වලට යන්න බස් එක ගන්න. ඉතින් මෙතනත් ඔයාලට පේනවා මේ ස්ක්‍රීන්ස් තියෙනවා. ඉතින් ඒ වගේ අපි යන්න ඕනේ බස් එක මොකක්ද ඒක කීයට තියෙන්නේ. කලින් අපි බුක් කරලා අපි බස් එක දාන්න ඕනේ. දැන් අපේ අපේ තියෙන්නේ රිසෝට් වලට කියන බස් එක. පහට යන බස් එක. ඒක ප්ලැට්ෆෝම් 3 වලට එනවා කියලා තියෙනවා. ඉතින් මෙතනදී මේ ස්ටේටස් එකෙන් බලා ගන්නත් පුළුවන් බස් එක පිටත් වුණාද, දැන් අරයිවල් වෙනවද? හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනත් ඔයගොල්ලන්ට මේ තනියෙන් බස් ටිකට් ගන්නත් පුළුවන් කලින් බුක් කරලා ආවේ නැත්නම්. ඉතින් මෙතන කියොස් මැෂින් වලින් බස් ටිකට් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ ප්ලැට්ෆෝම් තියෙනවා. ඒ වගේ වාඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් මෙතනත් අර කියොස් මැෂින් වලින් ගන්න දන්නේ නැති කෙනෙක්ට ටිකට් කවුන්ටර්ස් තියෙනවා. ඇවිල්ලා පර්චේස් කරන්න පුළුවන්. ඉතින් මේ අවාන බස් ටර්මිනල් එක කියන්නේ TBS තරම් ලොකු බස් ටර්මිනල් එකක් නෙමෙයි, පොඩි බස් ටර්මිනල් එකක්. ඉතින් කේල් සෙන්ට්‍රල් වලත් බස් ටර්මිනල් එක සෑහෙන පොඩි. ඒකේ අර ට්‍රාන්ස්පෝර්ට් හබ් එක ගොඩක්ම තියෙන ට්‍රේන් වලට. මම ඉස්සරහට පෙන්නන්න අපි කේල් සෙන්ට්‍රල් වලට යන්න. රයිට් අපේ බස් එක ඇවිල්ලා තියෙනවා. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ අපි එනකොට ඉකොනොමික් කැටගරි එකේ බස් එකක ඉතින් යනකොට යන්නේ එක්සිකියුටිව් කැටගරි එකේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ලොකු වෙනස වෙන්නේ සීට් ඇරේන්ජ්මන්ට් එකේ. කම්ෆර්ටබල් සීට් වල සහ ස්පේසිං වල වෙනසක් තියෙනවා. ඉතින් මේ වගේ බස් වල ඩ්‍රයිවර්ට අමතරව කන්ඩක්ටර් කෙනෙක් යන්නේ නැහැ. ඉතින් එතකොට මේ ටර්මිනල් එකේ කෙනෙක් බස් එකේ ටිකට් එක චෙක් කරලා තමයි passenger on board එක. ඔයාලට බලා ගන්න පුළුවන් සීට් ඇරේන්ජ්මන්ට් එකේ ඉකොනොමි ක්ලාස් එකට වඩා ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේකේ දෙකේ සහ එකේ සීට් ඇරේන්ජ්මන්ට් එකක් තියෙන්නේ 2+1 ඇරේන්ජ්මන්ට් එකක්. ඉතින් ෆුට් රෙස්ට් තියෙනවා, ඇඩ්ජස්ටබල් සීට් තියෙනවා, චාර්ජින් පෝට් තියෙනවා, හෙඩ් රෙස්ට් තියෙනවා. ඉතින් මේ බස් වල හයිවේ වල යද්දී සීට් බෙල්ට් මැන්ඩටරි කරලා තියෙන්නේ. ඉතින් අලුත් රූල් එකක් මැලේසියාවේ. මේ වගේ බස් වල යනකොට සීට් බෙල්ට් එක මැන්ඩටරි. ඉතින් අපි මේ විදිහට අවාන බස් ටර්මිනල් එකේ ඉඳලා දැන් අපි කේල් සෙන්ට්‍රල් වලට යන්නේ. ඉතින් මට ඔයාලට පෙන්නන්න ඕනේ උනේ බස් එකක කොහොමද TBS එකේ ඉඳලා ගෙන්ටින් වලට එන්නේ, ගෙන්ටින් හයිලන්ඩ් තීම් පාක් එකට යන්න හරි කේබල් කාර් වලට යන්න හරි කොහොමද බස් එකක එන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් හෙල්ප්ෆුල් වීඩියෝ එකක් වෙන්න ඇති. අපි එහෙනම් කේල් සෙන්ට්‍රල් වලදී හම්බෙමු.
අපි දැන්කේ සෙන්ට්‍රල් වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිට ගියා විනාඩි 40ක් වගේ අවාන බස් ටර්මිනල් එකේ ඉඳලා කේල් සෙන්ට්‍රල් වලට එන්න. කේල් සෙන්ට්‍රල් වල බස් ටර්මිනල් එක ගොඩක් ලොකු බස් ටර්මිනල් එකක් නෙමෙයි. ඉතින් ලිමිටඩ් ඩෙස්ටිනේෂන් වලට තමයි සෙන්ට්‍රල් වලට බස් යන්නේ. ඉතින් කේල් වල තියෙන මේන්ම බස් ටර්මිනල් එක බස් ස්ටේෂන් එක වෙන්නේ TBS අපි අර කලින් ගියපු බස් ටර්මිනල් එක. මං කලින් වීඩියෝ කරලා තිබුණා කේල් සෙන්ට්‍රල් ගැන. ඉතින් කේල් සෙන්ට්‍රල් කියලා කියන්නේ කොලාලම්පූර් වල තියෙන මැලේසියාවේ තියෙන මේන්ම ට්‍රාන්ස්පෝර්ට් හබ් එකක්. ඉතින් මැලේසියාවේ තියෙන හැම ට්‍රේන් එකක්ම කේල් සෙන්ට්‍රල් වලට කනෙක්ට් වෙනවා. ඉතින් ඉස්සරහට වෙන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක කරනකම් බලුවා නම් thank you. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.